සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් රසම රස බ්‍රවුනි රෙසිපි එකක් තමයි අද මම අරගෙන ආවේ. ඇත්තටම මේ බ්‍රවුනි රෙසිපි එක හරිම රසයි, හරිම සොෆ්ට් එකට ඒ වගේම තමයි ෆඩ් බ්‍රවුනි රෙසිපි එකක්. අපි එහෙනම් බලමු මේ බ්‍රවුනි එක කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 350යි. ඔයාලට කැමති නම් ඩාර්ක් චොක්ලට් සහ මිල්ක් චොක්ලට් යන දෙවර්ගයම භාග අරගෙන ග්‍රෑම් 350ක් අරගන්න. මම එක්ස්ට්‍රා ග්‍රෑම් 300ක් අරගෙන තියෙනවා. ඔයාලට මාගරින් වෙනුවට බටර් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ග්‍රෑම් 300ක් ගන්න. සාමාන්‍ය පාන් පිටි ග්‍රෑම් 120යි. කොකෝවා පවුඩර් ග්‍රෑම් 50යි. සාමාන්‍ය ප්‍රමාණය බිත්තර 4යි. වැනිලා තේ හැඳි 1යි. සුදු සීනි ග්‍රෑම් 300යි. සුදු සීනි වෙනුවට ඔයාලට දුඹුරු සීනි උනත් පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම අපි කුකින් චොක්ලට් ටිකයි අපි ගත්ත මාගරින් ටිකයි ඩබල් බොයිල් කරගන්න ඕනේ බ්‍රවුනි එක හදාගන්න කලින්. ඉතින් ඩබල් බොයිල් කරගන්න සුදුසු වාජනයක් අරගෙන ඒකට මේ විදිහට කුකින් චොක්ලට් ටිකයි ඇස්ට්‍රා ටිකයි මම දාගන්නවා. ඉතින් මේ විදිහට හොඳට උතුරන වතුර එකක් අරගෙන ඒක උඩින් තමයි අර භාජනය තියලා ඩබල් බොයිල් ක්‍රමයට මේ කුකින් චොක්ලට් ටිකයි බටර් ටිකයි හොඳට දිය කරගන්න ඕනේ. ඔයාලට මයික්‍රෝවේව් oven එකක් තියෙනවා නම් ලේසියෙන්ම කුකින් චොක්ලට් ටික දිය කරගන්න පුළුවන්. මේ තියෙන්නේ විනාඩි 2කට විතර පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් බටර් ටිකයි කුකින් චොක්ලට් ටිකයි ටික ටික දිය වෙන්න පටන් අරන් තියෙන්නේ කියලා. ඉතින් විනාඩි 5ක් විතර තිබ්බම මේ විදිහට කුකින් චොක්ලට් ටික හොඳට දිය කරගන්න පුළුවන්. මේ චොක්ලට් මිශ්‍රණය හොඳට නිවෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ මම වෙනම භාජනයක් අරගෙන බිත්තර ටිකයි සීනි ටිකයි දාලා හොඳට බීට් කරගන්නවා. ඔයාලට කැමති නම් මේ විදිහට බීටර් එකක් නැතුව විස්ක් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. බිත්තර ටිකයි සීනි ටිකයි හොඳට ක්‍රීම් එකක් වෙනකම් මම බීට් කරගන්නවා විනාඩි 3-4ක්. මේ බලන්න මේ විදිහට හොඳ ක්‍රීම් එකක් වෙනකම් බිත්තරයි සීනි හොඳට බීට් කරගන්න. දැන් මම බීට් කරගත්ත මිශ්‍රණයට කොකෝ පවුඩර් ටිකයි පිටි ටික එකතු කරගන්නවා. පිටි ටික එකතු කරගත්තට පස්සේ හොඳට කලවම් කරගන්න බිත්තර මිශ්‍රණයත් එක්ක පිටි හොඳට කලවම් වෙන විදිහට හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. පිටි ටික හොඳට කලවම් කරගත්තට පස්සේ මම ඩබල් බොයිල් කරගත්ත කුකින් චොක්ලට් ටික මේ මිශ්‍රණයට එකතු කරලා ආපෞතරයක් හොඳට කලවම් කරගන්නවා. මේ මිශ්‍රණයටම වැනිලා ටිකක් දාලා හොඳට කලවම් කරගන්න. වැනිලා එකතු කරන කොටස වීඩියෝ වෙලා නැහැ. මම අද අඟල් 9 ට්‍රේ එකක් තමයි පාවිච්චි කරන්නේ මේ බ්‍රවුනිස් ටික හදාගන්න. ඔයාලට තව ටිකක් බ්‍රවුනි එක කැපුවට පස්සේ ටිකක් උසට පේන්න හදාගන්න ඕන නම් අඟල් 8 ට්‍රේ එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඕගොල්ලෝ සාමාන්‍ය ඔයිල් පේපර් එකක් පාවිච්චි කරන්න එපා. පාච්මන්ට් පේපර් එකක් තමයි කේක් ට්‍රේ එකට දාගන්න ඕනේ. සාමාන්‍ය ඔයිල් පේපර් එකක බේක් කරොත් එහෙම බ්‍රවුනි එක කපද්දි පොඩ්ඩක් ඇලෙන්න බලනවා. ඒ නිසා පාච්මන්ට් පේපර් එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. බ්‍රවුනි එක බේක් කරන්න කලින් සෙල්සියස් අංශක 175ට විනාඩි 10ක් oven එක ප්‍රීහීට් කරන්න ඕනේ. ඒ උෂ්ණත්වයම බේක් කරගන්න බ්‍රවුනිස් ටික. විනාඩි 30ක් 35ක් විතර බේක් කරගත්තම ඇති. ඕගොල්ලන්ට මේ ෆජ් ගතියට ඒ කියන්නේ වෙට් විදිහට තියාගන්න ඕන නම් ගොඩක් වෙලා බේක් කරන්න එපා. ඕව බේක් වුණොත් එහෙම මේකේ තියෙන වෙට් ගතිය නැති වෙනවා. එතකොට චොක්ලට් කේක් වගේ වෙන්න බලනවා. ඒ නිසා oven එකෙන් උපරිම විනාඩි 30-35න් පස්සේ මේ බ්‍රවුනිස් ටික එළියට ගන්න ඕනේ. ඔයාලට කැමති නම් බ්‍රවුනිස් වල රස වැඩි කරගන්න මේ විදිහට තව කුකින් චොක්ලට් චිප්ස් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කැෂුස් උනත් එකතු කරගන්න පුළුවන්. මට මේ බ්‍රවුනිස් ටික බේක් වෙන්න හරියටම විනාඩි 35ක් ගියා. හරියට බ්‍රවුනි එකක් බේක් වුණාම මේ විදිහට ක්‍රැක් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ බ්‍රවුනි එක උඩින් ඉරිතලලා වගේ ගිහිලා තියෙන්න ඕනේ. ඔයාලට බ්‍රවුනිස් ටික නීට් එකට කපා ගන්න ඕන නම් බ්‍රවුනිස් කපන්න ගන්න පිහිය උණු වතුරක දාලා පිහ දාලා කෑලි කපා ගන්න. එතකොට නීට් එකට කපන්න පුළුවන් බ්‍රවුනිස්. ඔයාලට පේනවා ඇති මේ බ්‍රවුනි එක හරිම ෆජ් ගතියට තියෙනවා. ඒ කියන්නේ හොඳට වෙට් එකට තියෙනවා. ඔයගොල්ලන්ට පේනවනේ කේක් වගේ නෑ. චොක්ලට් කේක් වෙලා නැහැ. ඒකයි හරි නියමිත උෂ්ණත්වයට බේක් කරන්න කියන්නේ. ඕවර් බේක් වෙලා නැහැ. ඒ වගේම තමයි මේ බලන්න උඩත් ලස්සනට තියෙනවා. වේලිලා නැහැ. ඒ වගේම තමයි කර වෙලත් නැහැ. අපි බ්‍රවුනි එකක් කඩලා බලමු ඇතුළ තියෙන්නේ කොහොමද කියලා. මේ බලන්න ඇතුළ සුපර් සොෆ්ට් එකට තියෙනවා. පොඩ්ඩක්වත් හයිය නැහැ. ඒ වගේම තමයි හරිම රසයි මේ බ්‍රවුනි එක. හරිම රිච් ටේස්ට් එකක් තමයි තියෙන්නේ. මොකද ක්වොලිටි ඉන්ග්‍රීඩියන්ට්ස් දැම්මේ මම.
ඉතින් සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි 25ක් කපා ගන්න පුළුවන් මම මේ හදන ප්‍රමාණයෙන් බ්‍රවුනීස් හැදුවම. ඔයාලා මේ ප්‍රමාණයෙන් භාගයක් හදනවා නම් අඟල් 7 ට්‍රේ එක දාලා බේක් කරගන්න. ඔයාලට මේ වීඩියෝ එක සම්බන්ධ මොනවා හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම කේක් සම්බන්ධ ඕනම ගැටලුවක් තියෙනවා නම් වීඩියෝ එකේ පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් මම මේ වගේ තවත් රස රෙසිපි එකක් අරන් ඉක්මනින්ම හමු වෙන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.